රටේ සිදුවෙන කංජ සම්පත් මාෆියාවන්. ගෑණියෙක් ගියාම යාන්වේ ජලාශයට දරටියක් කඩගෙන දන්න ගස්සලා ගහනවා. ජීන්නු ගහන අපේ ගෑනුන්ට මුන් මිලියන 13ක් පස් කපනවා. රුපියලක් රාජ්‍ය භාගයෙන්. ඔබ මෛත්‍රීපාලත් එක්ක ගේම් ගැහුවා මිනිහෙක්. මෛත්‍රීපාල පිලව්වා ගේම් ගස්සලා මේකේ රජ වුණා. ඇයි මෛත්‍රීපාල ඔබ එළෙව්වේ? මට ඉහෙලින් ගිහිලා පර්මිට් ගෙනාපු යා මොකද කියලා උණු හර්මෙන් පැනලා පර්මිට් 14 කැන්සල් ඔබ මෛත්‍රීපාලගේ මිනිහෙක් නේ. අහනම් කරේ එතන ඒගොල්ලන්ගේ වැලි ව්‍යාපාරට පාරවදිනින්. ඒක මෛත්‍රීපාල කියන්නේ මම සහෝදරන්ට කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා. මෛත්‍රීපාලගේ නම විකුණලා ගිහිල්ලා සහෝදර උදව් ගන්නවා. ඔබ මහින්ද අමරවීරත් එක්ක ගේම් ගැහුවා. චාමර සම්පත් එක්ක ගේම් ගහලා පර්මිට් එක මහින්ද අමරවීරගේ පුතාගේ නමට මං හදලා ගෙදරට ගිහින් දුන්නා. ප්‍රතිවරුන්ගේ කාර්යාලය වලට අල්ලස් දුන්නානේ. සුදීපේ යන්දේ පුතාට දෙන්න. අල්ලසක්. අල්ලසක් නැත්තම් මොකද? හැම මාසෙම දෙන්න ඕනේ. ලක්ෂ 10ක්. දුන්න නැත්තම් මගේ පර්මිට් කැන්සල් කරනවා. වෙන කාටද අල්ලස් දුන්නේ? අල්ලස් දීපුවා මට කියලා නිම කරන්න බෑ. අනිල් රෑ අරමිනියාගේ මූණකට සමතලා වෙන්න ගහලා ලී වැක්කිරි මගේ ගේ ළඟට ගෙනත් ඌට ගැහුවාගේ ගහනවා කියලා. මේ ඔබේ පාර්ට්නර් කියන්නේ. මේ ග්‍රාම සේවක නෝනත් එක්ක අනියම් සම්බන්ධතාව පවත්තා. අනිල් මේ රටේටම සල්ලි බෙදනවා. බෙදන්න නැතුව මේව කරන්න බෑ. ඔබ කරත් ඔච්චරයි. ඇමතිරම් බෙදන්නේ. ජනාධිපතිතුමාට ඇවිල්ලා මේක කරන්න කියන්නේ. ඒත් බෑ. ඒත් බෑ. සල්ලි බෙදන්න ඕනේ. ඕනේ. අනුරයාපා ඇමතුමාගේ ගෝලියෝ දෙන්න එනවා. එහෙ වැඩි කරන්න. ඇමතුමාර කියලා ඔකට බන්නම කුණුහරුප. අනිල්ගේ පිටිපස්සේ හිටියේ කවුද? පුපුරදව්වේ පාලක පතිරණ. මේ වගේ තොරතුරු දෙන්න බෑ. ෆයිල් අයිතිකාරයෝ විරුද්ධතාවය දක්වනවා කියලා. මොකටද මේ පණත්? ඔබට වෙලා තියෙන වංචාව මුදලින් කීයද? මට විතරක් කෝටි 200යි. ඇයි තව අයට තියෙනවද? ඇයි රජයට ඉන්කම් ටැක්ස් එකට? මෙයා මෙච්චර ප්‍රබලයේද? CID කියනපු ප්‍රධානියෙක් කියනවා ඔක් කතා කරලා බේරගන්න. CID ඇතුලේ ගේම් කියලා. අන්තවාදීන් අතර මේ ගියොත් එහෙම ඩිටේටර්ස් 500ක් දීපන් කෝටි 500යි කිව්වොත් දෙනවනේ. ඔබ ශ්‍රී ලාංකිකයෙක් වෙලා මෙච්චර පොල්ලක් හදුන නම් ෆොරේන කෙනෙක්ට කොහොම වෙයිද? ඉන්දියන් සමාගමයි චීනුයි අපේ ටික හොරාම් කරන් ගියා. අපිට පොල්ල තිබ්බා. 225 මෝඩයන්ට මම මේ කියන්නේ බලපියව මේ වගේ.